ආයුබෝවන් සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් අද මම වීඩියෝ එක ගෙනාවේ යුෂුවල ಗುಣ මොනවද කියලා ඔයාලට කියන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි බලමු ස්වභාවික යුෂුවල ಗುಣ මොනවද කියලා. විටමින් සහ ಖನಿජ වර්ග රැසකින් සමන්විත වෙන මේ උක්ෂාකයේ විටමින් A, විටමින් C, විටමින් B, B1, B2, B3, B5 වගේම B6 උත් අන්තර්ගත වෙනවා. ඊට අමතරව කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ වගේ අත්‍යවශ්‍ය පෝෂක සංඝටක මේ උක්යුෂවල අන්තර්ගතයි. ඉතින් ග්ලූකෝස් වල ස්වභාවික ප්‍රභවයක් නිසා ශරීර ශක්තිය වර්ධනය කරන්න බෙහෙවින්ම උපකාරී වෙනවා මේ උක්යුෂ. ඒ වගේම තමයි ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය පහසු කරනවා, අක්මාවේ විෂ ඉවත් කරනවා, සමේ පැහැය රඳවා ගන්න දායක වෙනවා. ඒ වගේම තමයි වකුගඩු ආශ්‍රිත තියෙන සියලුම ගැටලු, මුත්‍රා මාර්ගය ආශ්‍රිත තියෙන සියලුම ගැටලු විසඳ ගන්න මේ උක්යුෂ ගොඩාක් උපකාරී වෙනවා. ශරීර ශක්තිය වැඩි දියුණු කරන්නත් මේ උක්යුෂ දායක වෙනවා. තරබාරුව නැති කරන්න වගේම මුඛ ආසාදන වළක්වලා මුඛ සෞඛ්‍ය රැක ගන්න මේ උක්යුෂ ඉවහල් වෙනවා. ඒ වගේම තමයි ගොඩක් රස්නේ කාලෙට බොන්න හොඳ ඇඟ දැවිල්ල අඩු කරවන, ඇඟ දැවිල්ල නැති කරවන ස්වභාවික පානයක් තමයි උක්යුෂ කියන්නේ. ඔයාලා උග්ගස් කාලා තිබ්බට ජූස් එකක් බීලා නැහනේ. ඉතින් ඔන්න මට නම් හම්බුණා උග් ජූස් හදන තැන. මෙතන හොඳට පිරිසිදු කරගත්ත උග්ගස් තමයි මෙයාලා මේ ජූස් හදන්න යොදාගන්නේ. ලුණු චූට්ටකුයි දෙහි චුට්ටකුයි දාලා හදන්නේ. මේකට වතුර පොඩ්ඩක්වත් කලවහ කරන්නේ නැහැ මෙයාලා. උග්ගස් වල තියෙන ඉතින් සීනි පොඩ්ඩක්වත් දාන්නේ නැහැ. ඒ ස්වභාවික සීනිමයි. වතුර චුට්ටක්වත් දාන්නේ නැහැ. ඕනනම් අයිස් කැටයක් දාලත් ගන්න පුළුවන් කූල් එකට. ඉතින් ඔයත් ආසයි නම් උග් ජූස් එකක් බොන්න තනමල් වල වැල්ලවාය පාරේ හඳපානාගල හන්දියේ තමයි මෙන්න මේ තැන තියෙන්නේ. ඉතින් මේ පාරේ යන්නේනවා නම් ඔයාට උදේ 8:00 ඉඳන් හවස 5:00 වගේ වෙනකම් මෙයාලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඔයාලත් ආසයි නම් උග් ජූස් එකක් බොන්න, ෆ්‍රෙෂ් උග් ජූස් එකක් බොන්න අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ එයාලගේ ලොකේෂන් එකත් දාලා තියන්නම්. අපි ගියපු වෙලාවේ නම් මෙයාලා ගාව ෆ්‍රෙෂ් බඩීරුඟුත් තිබුණා. තම්බලක් තිබුණා, හොයනුත් තිබුණා. ඉතින් බෙහෙත් පොහොර ගහපු නැති වසවිසෙන් තොර කෑම අපිට යන්නේන ගමන් වුණත් අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද? ඉතින් ඔයාලත් මේ තැන පහු කරගෙන යනවා නම් අනිවාර්යෙන්ම මතක් කරලම ඇවිල්ලා ෆ්‍රෙෂ් උග් ජූස් එකකුයි බඩේරුඟුයි කාලා යන්න අමතක කරන්න එපා.